Hi guys, අද account එක දෙවෙනි වීඩියෝ එක. අද බලන්න යන්නේ කොහොමද හරියට TikTok එකට අප්ලෝඩ් කරන්න වීඩියෝ එකක් හදාන්නේ කියලා මෙන්න මේ වගේ. කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාන්නේ කියලා. එහෙනම් අපි VN app එක ඇතුළේ set වෙමු. හරි මම ඔන්න කිව්වා වගේ වීඩියෝ එකක් select කරගත්තා. ඔයාලා වීඩියෝ එකක් select කරගද්දී ඔයාලා ඒක කාගෙන් හරි ගන්නවා නම් ඒක crop කරගන්න මතක තියාගන්න. දැන් මම මේක කාගෙන් හරි කනවා. හලෝ යාළුවෝ හරි හරි මම බැක්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරගත්තා. ඔයාලත් කැමති බැක්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරගන්න. ඔයා ගන්න බැක්ග්‍රවුන්ඩ් එක ඔයා කලින් හරි ගන්න ඕන නම් ක්‍රොප් කරන්න මතක තියාගන්න. නැත්තම් ඔයාට කොපිරයිට් වදින්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මම මේ ක්‍රොප් කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. මේක යට පේලිය එහාට යන්න. එතකොට තියෙනවා ක්‍රොප් කියලා ඔප්ෂන් එකක්. ක්‍රොප් කර ඒක ඔබලා මෙතන තියෙනවා TikTok size එක දීලා ඔයා මේක මෙහෙම ඇදගෙන වීඩියෝ එකේ මැදට වගේ ඇද ගන්න. දැන් මේ වීඩියෝ එක මම යාළුවෙක්ගෙන් ගත්ත එකක් හින්දා මම ක්‍රොප් කරගන්නවා. ක්‍රොප් කරගෙන හරි ලකුණ දෙන්න. හරි ලකුණ දීලා ඔයාලා දෙවෙනියට කරන්න ඕනේ මේකේ ස්පීඩ් එක. කියන්නේ වේගය හදාගන්න එක. ඔයාලට මෙතනත් උඩ ඔරිජිනල් කියලා සයිස් එකක් තියෙනවා. ඒකේ ඔයාලා TikTok සයිස් එක දෙන්න. මේකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් අපි හදන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ එකක් තප්පර 15කට. මම මෙතන ස්පීඩ් ඔප්ෂන් එක ගිහිල්ලා තප්පර 15ක් දැන් මෙතන තප්පර 22යි ගානක් තියෙනවා. මම 15 80ක් වගේ දාගන්නවා. ඊට පස්සේ දැන් මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක අපි මෙතනදී ඇඩ් කරන්න යනවා. හොඳ නැහැ. ඒක TikTok එකෙන් ඇඩ් කරලා අපි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කොහොමද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ආයෙ දාන අලුත් වීඩියෝ එකේදී. ඔයාලා මෙතන මෙන්න මෙතන තියෙනවා වොලියුම් අයිකන් එකක්. ඒක උඩ ටච් කරන්න. එතකොට මේකේ සද්දේ අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලා ඊට පස්සේ ඔයාලා මේකට ෆිල්ටර් එකක් දාගන්න ඕනි. ෆිල්ටර් බටන් එක උඩ ඔබලා මෙතන සාමාන්‍යයෙන් ගොඩාක් ෆිල්ටර්ස් තියෙනවා. ඔයාලට කැමති ෆිල්ටර් එකක් යූස් කරන්න පුළුවන්. මම මෙතෙන්දී C2 වගේ හොඳ ෆිල්ටර් එකක් යූස් කරනවා. මොකද ඒකට කොපිරයිට් වදින්න සම්භාවිතාවය අඩුයි. C2 ෆිල්ටර් එක දාලා මම ඇඩ්ජස්ට් ගිහිල්ලා මේකේ පළවෙනියට තියෙන එක රින 100ක් අඩු කරගන්නවා. ඊළඟට දෙවෙනියට තියෙන එකත් රින 100ක් අඩු කරගෙන හරි ලකුණ දීලා මම බැලුවා මේකේ එහාට යද්දි මට පෙන්නනවා opacity කියලා icon එක. ඒකට ටච් කළා මම opacity මේක අඩු කරගන්නවා 70ක් විතර. ඔයාලට කැමති ගානක් ඔයාලා දාගන්න කලර් මැච් වෙන විදිහට. මේ වගේ තමයි. ඊට පස්සේ ඔයාලා මෙතන add tab to add subtitle කියලා එකක් තියෙනවා. ඒකට ටච් කරන්න. text කියන එකට ටච් කරන්න. add headline ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා කැමති වදනක් දාගන්න. මම කැමති එකක් දාගන්නවා. මම හිමීට පොඩි දෙයක් වදනක් දාගන්නම්. මේ වගේ වදනක් දාගෙන මේ ටෙක්ස්ට් එක මෙහෙට ඇද ගන්න. ඊට පස්සේ ඔයාලා edit button එක දීලා මේකේ size එක ඔයාලට කැමති විදිහට හදාන්න. මම මෙතන size එක 9 දෙනවා. මේක Apple phone වලට නම් එක එක sizes තියෙනවා. size එක වෙනස් වෙනවා. 0.0 ගණන් වගේ පෙන්වන්න ඉඩ තියෙනවා. ඒක බලලා ඔයාලා ඒක ගන්නට හදාගන්න. මම මේක මැද්දට වගේ කරලා ආයෙ මේකේ උඩ දෙපාරක් ටච් කරන්න නැතුව දැන් මට මෙතන යට පෙන්නනවා fonts කියලා එකක්. font කියන එක උඩ බලලා මම ෆොන්ට් එකක් දාගන්නවා සිංහල සංගම NM bold font කියලා. ඔයාලට මේ Google එකේ ගහලා ඩවුන්ලෝඩ් කරලා මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඒකත් දීලා මම හරි ලකුණ දීලා මේ වගේ එනවා. ඊට පස්සේ ඔයාගේ name එක කියන්නේ ඔයාගේ channel එකේ name එක දාගන්න ඕනි. මම මෙතන add button එක දීලා text දීලා ආයෙ මගේ නම දාගන්නවා. මම දැන් දාගන්නවා මෙතන BLK කියලා මගේ page එකේ name එක දාලා මම මෙතන තියෙන ෆොන්ට් එකක් දෙනවා. දීලා මම මේකෙත් සයිස් එක සාමාන්‍යයෙන් පල්ලට වගේ ඇදලා මේක අඩු කර ගන්නවා. සාමාන්‍ය එක ටිකක් යටට වගේ තියෙන්න ඕන හින්දා මම සාමාන්‍ය මෙන්න මේ සයිස් එකට මම සාමාන්‍යයෙන් හරි මේ ගන්නට වගේ තියලා මේකේ සයිස් එක අඩු කර ගන්නවා 8ට වගේ. එකක් දික් කර ගන්නවා. ඔය වගේ තමයි වීඩියෝ එක හදන්නේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ තමයි වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකක් තමයි හදාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ. හොඳට තියෙන වීඩියෝ එක තප්පර 15කට හදාගන්න. අර කිව්වා වගේ ක්‍රොප් කරලා හදාගන්න කාගෙන් හරි ගන්නවා නම් ඊළඟට මෙතන එක්ස්පෝර්ට් එක.
ඔයාලගේ ෆෝන්ස් වලට එක්ස්පෝර්ට් එක වෙනස් වෙනවා. Apple ෆෝන් නම් 1080 p30 fps දෙන්න. ඒ වගේ එඩිට් කරගන්න. දැන් මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. මේක ඔයාලට කැමති විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මම මෙතන S1080 තමයි සාමාන්‍යයෙන් යූස් කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා 2GB 4GB වගේ ෆෝන් පාවිච්චි කරන කෙනෙක් නම් මේක 720ට දාලා 30 fps දාන්න. නැත්නම් TikTok එකේ අප්ලෝඩ් කරද්දි බොඳ වෙනවා. හරිද? මම වෙලාවේ තියෙන්නේ සාමාන්‍ය 8GB හොඳ Apple වගේ පික්සල් වගේ ෆෝන් නැත්නම් ඔයාලා 1080ට එක්ස්පෝර්ට් කරගන්න. මම දැන් මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ඉතින් බලමු කොහොමද වීඩියෝ එක කියලා. ඉතින් මේ වගේ තමයි අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. හොඳට තියෙනවා, ක්වොලිටි එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ඉස්සරහ ඊළඟ වීඩියෝ එක කියලා දෙන්නේ කොහොමද TikTok එකට හරියට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියලා. එහෙනම් අදට ගෙන් එන්නම් හැමෝටම සුබ දවසක්.